හැමෝටම සුබ දවසක්. අදත් අපි පුංචි වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න ආවා. ගෙවත්තේ හිටවලා තියෙන දේවල් ටිකක් පෙන්වන්න හිතුවේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ තියෙන්නේ කරවිල වැලක්. ඒකේ දැන් ගෙඩි හැදෙන කාලේ. මෙන්න පොඩියට මල් තියෙනවා. මම මේ වීඩියෝ එක කරන්නේ හවස් වෙලා. එතකොට මල් ඇකිලිලා තියෙන්නේ පිපිලා නැහැ. මේ හැම එකක්ම මල්. මේ තියෙන්නේ. තව තිබුණා පොඩි කරවිල ගෙඩියක් හැදෙන චූටි එකක්. මේ තියෙන්නේ. මේ චූටි කරලා මෙතන දිගට මල් තියෙනවා. මේ ලොකු ගෙඩියක් හැදිලා තියෙනවා. දැන් අපි බලමු අපේ නිවිති පාත්තිය. මේ තියෙන එක තැනක තියෙන නිවිති. මේ අර මේ කවුපි තැලුවනේ. ඒ වගේ රොඩු පොහොර කියලා මේකට දැම්මා. කාබනික පොහොරක් කියලා මේකට දාලා තියෙන්නේ. එහෙනම් අපි යමු. මේ තියෙන්නේ නිවිති වර්ගයක්. ඔයාලා දන්නවද කියන්න නම් දන්නේ. මේකෙත් දැන් අර හවස නිසා මල මේව වෙලා නැත්තම් දම්පාට චූටි මලක් පිපෙනවා. මේ නිවිති එකත් ගොඩක් ගුණයි. ඒකත් චෑමට ගන්න කියලා අපි හදලා තියෙන්නේ. මේ තියෙන්නේ නිවිති එකේ ඇට මේක පුපුරලා වැටුනම පැල බෝ වෙනවා. මේ තියෙන්නේ මේ නිවිති වල ඇට. ඒකත් ඉතින් ඔහොම වැටලා පැල බෝ වෙනවා. එහෙනම් අපි යන් අපේ ගොටුකොළ පාත්තිය බලන්න. ඔන්න යාළුවනේ අපේ ගොටුකොළ පාත්තිය. මේක අපේ ගෙදර කෑමට හදාගෙන තියෙන්නේ. පුංචියට හදාන්න තියෙන්නේ. මේක අර ගොඩක් ලොකු ගොටුකොළ එක නෙවෙයි. මේකට කියන්නේ වෙද ගොටුකොළ කියලා. ඉතින් මේ දිගටම තියෙනවා. අන්නත් එන්න යනකම් ওই පැත්තේ ඉඳලා මේ ටිකට යනකම් තියෙනවා. මම කොළ කඩලා නෙමෙයි ගන්නෙ මුලත් එක්ක ගලවලා ගන්නෙ. එතකොට මේ චූටියට තියෙන ඒවා සරුවට හැදෙනවා මෙතනින් මේ ටික අයින් වුණාම. මොකද පොහොරක් අපි දාන්නේ. ඉතින් වැස්සට ලස්සනට හැදිලා තියෙනවා. ඔය තියෙන්නේ ඔන්න ඔය දිගට මගේ ගොටුකොළ පාත්තිය. කැමතිද බලන්නකෝ ඔයාලා අපිට channel එක subscribe කරන්න. subscribeලා 50ක් ඉන්න ඕනේ. live එකක් කරන්න. ලස්සන තැන් ගොඩක් තියෙනවා ඔයාලට පෙන්වන්න. 50 දෙනෙක් ඉක්මනට එකතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම. ඔයාලා මට ඒකට උදව් කරන්න. අපි එහෙනම් යන් අපේ තව නිවිති හදලා තියෙන තැනක් තියෙනවා. ඒ තැනට බලන්න යන්. මෙන්න යාළුවනේ මේක කංකුම්. ඔයාලා දන්නවනේ. මේ තියෙන්නේ මුගුණු වෙන්න. මේ තියෙන්නේ නිවිති. මෙතනක් තියෙන නිවිති පාත්තිය. මෙන්න මෙහෙම ටයර් වල ඇතුලේ තමයි හදලා තියෙන්නේ. මේවා මේ ඔයාලට පේනවා මේ කැමරට අරගෙන තියෙන කපලා. මෙන්ගස් පොඩි ඒවා. මේවත් කැමරට කපලා අරන් තියෙන මේ වගේ රිකිලි වගේ ඇවිල්ලා තියෙනවා.
හරි එහෙනම් යාළුවනේ අපේ මේ පුංචි වීඩියෝ ක්ලිප් එක අපි අද අවසන් කරනවා. ඔය විදිහට තමයි අපේ ගෙවත් අපි හදලා තියෙන්නේ. අපේ දේවල් වලට කැමට ගන්න. තවත් ඔයාලට ලස්සන වීඩියෝ එකකින් එන්නම්. එතකම් පරිස්සමට ඉන්න. මාව subscribe කරලා තියෙන හැමෝටම ගොඩක් ස්තුතියි. මේ පුංචි ගමනට ඔයාලා ලොකු අත්දැකීමක් වුණා මට. ඉදිරියටත් මේ වීඩියෝස් බලන හැමෝම අපිට උදව් කරන්න. subscribe කරලා අපිට comment කරන්න. එහෙනම් පරිස්සමට ඉන්න.